දානේ පූජා කරනවා කියන එක, දන් දෙනවා කියන එක අඳුරට අයිති නෑ ආලෝකයක්. ගෙවල් වල ප්‍රශ්න වැඩි නම්, කරදර වැඩි නම්, හිතේ කෙලෙස් වැඩි නම්, ඇබ්බැහිකම් වැඩි නම් දන් දෙන එක වැඩි කරන්න. දන් දෙන එක වැඩි වෙනකොට හිතට ආලෝකය එනවා. අර නරක පුරුදු නැමැති අඳුර ටික ටික අයින් වෙනවා. මේක පුදුම සහගත ක්‍රමයක්. හිත සංසිඳව ගන්න. වරදින් අත් මිදෙන්න, ජීවිතේ වෙනස් කර ගැනීම පිණිස පුදුම සහගත ක්‍රමයක් මේ ආලෝකය කරා යනවා කියන එක. කරන්න තියෙන්නේ ආලෝකයේ ඇති වෙන දේවල් පුරුදු කරන එක. දැන් සාමාන්‍ය කෙනෙක් කරන්නේ රාගය ඇති වුණාට පස්සේ මට මෙහෙම ආසාවල් එනවා, මට මෙහෙම ආසාවල් එනවා, මට මෙහෙම හිතෙනවා, මෙහෙම හිතෙනවා කියලා ඒ ආසාවෙම කේන්ද්‍රිකගා ඉන්නවා. මට තරහ එනවා, මට පොඩ්ඩ බැරි වුණොත් තරහ එනවා, මට ඉක්මනට තරහ එනවා කියලා තරහෙම කේන්ද්‍රිකගා ඉන්නවා. අපේ ගෙදර ප්‍රශ්න, මහත්යාගේ ප්‍රශ්න, නෝනාගේ ප්‍රශ්න මොන කර්මයක්ද දන්නේ නැහැ කියලා ඒකම කියයි ඉන්නවා. ඉතිපිසෝ ගාතාවවත් එච්චර කියන්නේ මේ ගෙවල් වල ප්‍රශ්න කියන එක තරම්. එච්චරම කියව ඉන්නවා. තව තවත් අඳුරු වෙනවා මිසක් ආලෝකයක් නැහැ. දැන් ඔය දුක් ගැනවිලි කියවිල අදින් පස්සේවත් නතර කරන්න. ප්‍රශ්න නැති ගෙදරක් නැහැ. අවුල් නැති හිතක් නැහැ. ඒ නිසා ඕ අන් අයට කියලා වැඩක් නැහැ. හිතේ ප්‍රශ්න හිර කරගෙන, තද කරගෙන ආලෝකේ හොයාගෙන යන්න. ආලෝකේ යනු කොමක්ද? ධර්මයේ ඇසීමයි. නැවත නැවත ධර්මයේ ඇසීමයි. නැවත නැවත දන් දීමයි. සලාග දාන එනකල් ඉන්න එපා. තමන්ට යමක් පූජා කරන්න ලැබුණේ පළතුරු ටිකක්ද ඒක පූජා කරන්න. මෙතන ඉන්න කාටවත් වැරදුන තැන් තියෙනවා. ඔයාලා අවුරුදු 20 ගාණක් විතර ඉගෙනගෙන රස්සාවක් ගත්ත කියලා හිතන්න. ඒ රස්සාවෙන් හම්බෙන පළවෙනි වැටුපෙන් දානයක් දුන්නා නම්, මව්පියන්ට උපස්ථානයක් කළා නම්, ගුරුවරුන්ට උපස්ථානයක් කළා නම්, ඒක කොයිතරම් ඔයාලගේ ජීවිතේට ආලෝකයක්ද? නමුත් ඒ අවස්ථා ගොඩාක් අයට මගහැරුණා. රස්සා ගන්නකොට, තමන් ඉහළට යනකොට අයන් ඉඳලා අකුරු කරපු අය අපේ ජීවිතෙන් අමතක වෙලා යනවා. තමන්ට උපකාර කරපු අය අමතක වෙච්ච එක අඳුරක්ද එළියක්ද? අඳුරක්. අද ගොඩාක් අයගේ හිතවල අඳුර නැති වුණා. දැන් මං කිව්වේ අපිට ගුරුවරු අමතක වෙච්ච, දෙමව්පියන් අමතක වෙච්ච ඒ අඳුර අපේ ජීවිතේ තිබ්බනම් අද මේ අවුරුදු 20කට පස්සේ හරි ආදි ශිෂ්‍යයන් ගුරුවරු මුණ ගැහුණාට පස්සේ ඒ අඳුර දුර වුණා. අද කෙලෙහි ගුණ නැමැති ආලෝකේ පැතිරිලා ගියා. එතකොට දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් ස්තූප වඳින්න යනවා, බෝධින් වහන්සේලා වඳින්න යනවා. ස්තූප වඳින එක, බෝධින් වහන්සේලා වඳින එක අඳුරට අයිතිද එළියට අයිතිද? එළියට අයිති. ගෙවල් වල ප්‍රශ්න වැඩි නම්, හිතේ කරදර වැඩි නම්, ප්‍රශ්න වැඩි නම් චෛත්‍ය වඳින එක, බෝධින් වහන්සේලා වඳින එක වැඩි කරගන්න ඕන. ඒ වන්දනාව වැඩි කරගන්න ඕන. ඊළඟට සෑමලු බෝමලු අතුපතු ගන්න එක වැඩි කරගන්න ඕන. දහම් පොත්පත් කියවන එක ඇති කරගන්න ඕන. මේවා කරනකොට හිතේ බර නැති වෙලා යනවා. අඳුර නැති වෙලා යනවා. ආලෝකය ඇති වෙනවා. තව දහම් පරයයක් කියන්නම්. අපිට අඳුරක් ආවට පස්සේ නොපෙනෙන දේවල් ගණන් කරන්න බෑ. ඝන අන්ධකාරය ආවට පස්සේ මෙතන මිනිසුන් දහස් ගාණක් ඉන්නවද? දහස් ගාණම පේන්නේ නැහැ. මේ තනකොළ ගහක් ගානේ පේන්නේ නැහැ. අඳුරේ පේන්නේ නැති දේවල් ගණන් කරන්න බෑ. හැබැයි පේන්නේ නැති තරම් දේවල් ගණන් කරන්න බැරි තරම් අඳුරේ තියෙන දේවල් පේන්න එක ඉරක් පෑවුවොත් ඇති. එක ඉරෙන් හැම එකක්ම පේනවා. ආන් ඒ වගේ පින්වතුනි, හිතේ ප්‍රශ්න කෝටියක් ඇති. හිතේ ප්‍රශ්න කෝටියක් ඇති. ඒ කෝටිය ප්‍රශ්න කෝටියක අඳුර නැති කරගන්න හිත සතුටු වීම තරම් එකම එක දේ ඇති. හිත එළිය කරගත්තොත් ප්‍රශ්න කෝටියක් අමතක වෙනවා. ඒකට උදාහරණේ තමයි ඔබ දැන් සතුටෙන් නම් බණ අහන්නේ
මේ වෙලාවට ඔබට තිබ්බ කෝටියක් ප්‍රශ්න අමතක වෙලා. ඒ වගේ හිත එළිය කරන්න ප්‍රශ්න කෝටියක බර නැති වෙලා යනවා හිත. මේ හිතේ තියෙන. ඒ නිසා ආලෝකේ සොයාගෙන යන්න අඳුරත් එක්ක ඔට්ටු වෙන්න එපා. අඳුරට සාප කරන්න එපා.